බෑග්ග්‍රවුන්ඩ් සද්දේ මාර වැඩි නේද? ඒකට මොකක් හරි පිළියමක් ගන්න ඕන. නැත්තම් ඇහෙනවා අඩුයි නේද? يعني වටේ සද්දෙත් එක්ක පැහැදිලි මදිනේ. අපි මොකක් හරි කරමු. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක මං උදේට කන කෑම එක ගැන මම උදේට කනවා. හරිද? කොහොමද ඔයාලට හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඊට කලින් බලමු මම challenge එක පටන් ගත්තේ දවස් කීයද කියලා. හොඳ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක අද ගෙනාවේ මම මීට දවස් 7කට කලින්. ඒ කියන්නේ සතියකට කලින් වීඩියෝ එකක් ගෙනාවා මගේ කෙට්ටු වෙන challenge එක ගැන. හරිද? ඉතින් අද දැන් දවස් 7ක් ගෙවිලා ඉතින් මට හිතුණා පොඩි අප්ඩේට් එකක් කරන්න ඕනේ කියලා මම කරන දේවල් පිළිමද ඒ වගේ මට දැන් මේ දවස් 7 ඇතුළත රිසල්ට් එකක් තියෙනවද කියලා බලන්න ඕන. ඒ කියන්නේ බර අඩු වෙලාද කියලා බලන්න ඕන මම කරපු දේවල් වලින්. ඉතින් මම කෙට්ටු වෙන challenge එක කරන්න වීඩියෝ එකක් දැම්මනේ. ඊට පස්සේ මට ගොඩාක් ඔයාලගෙන් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා මේ දේවල් ෆලෝ කරන්න මේවා හොඳයි මේ YouTube channel එකේ workouts කරන්න කියලා ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. මම ඒවා ඔක්කොම හැමදේම කියවලා බැලුවා. ඒකෙන් මට ගන්න තියෙන දේවල් මම ගත්තා. හරිද? දැන් සතියක් ගිහින් තියෙන්නේ. අද අපි බලමු මට ඒ සතියක කාලය ඇතුළත මොකද ලැබිලා තියෙන රිසල්ට් එක කියලා. අපි අද අවසානෙට මගේ බර කීයද? මගේ බර තිබුණේ 66ට තිබුණේ. අපි බලමු අද කොච්චර අඩු වෙලාද කියලා බලමු. හොඳද? ඉතින් මට හිතුණා මම උදේ ඉඳන්ම කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඒ කියන්නේ උදේ පටන් ගත්තු ගමන් ඉඳන් හබස් වෙනකම්ම මම මොනවද කරන්නේ මම ඩයට් ප්ලෑන් එක කොහොමද පටන් ගන්නෙ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මේ වීඩියෝ එකේ. එහෙනම් දිගටම ඉතින් මම උදෙන්ම කරන්නේ ඒ කියන්නේ මම හැමදාම රැට කස දැන් මම බෙහෙත් බඩු කඩේට ගිහිල්ලා මට ගන්න ඕනේ චියායට තිබුණේ නැහැ. ඒ නිසා මම කසායට ගන්න මේ කියන්නේ ගොඩක් හොඳයි චියායට ගොඩක් හොඳයි කියලා කියන නිසා මට ඒක try කරන්න හිතුන නිසා මේ ඒ වුණාට තිබුණේ නැහැ. ඒ නිසා මම ආයෙම කසායට ගත්තා. හරිද? ඊට පස්සේ ඒ නිසා මම ඒක පාවිච්චි කරන්නේ මේ වගේ වතුර එකක් අරගෙන ඒකට හැන්දක් මම හැමදාම රැට දාලා උදේට මෙහෙම තියලා මෙතකොට මේක පෙඟෙනවනේ හොඳට. ඊට පස්සේ උදෙන්ම බොනවා මේක පොඩක්. උලවලා උදෙන්ම හිස් බඩ බොන්න ඕන. හරිද? ඒ වගේම මේකට මීපැණි හැන්දයි දෙහි බෑයක යුෂයි දානවා නම් ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ මීපැණි නෑ මං ගාව. ඉතින් මේ දවස් ටිකේම මම මේ කසා වතුර තමයි හැමදාම උදේ නැගිට ගමන්ම බොන්නේ. ඊට පස්සේ ආය තමයි මේ වගේ ඩයට් ප්ලෑන් එකක් කරද්දී අනිවාර්යෙන් හොඳට වතුර බොන්න ඕනේ. ඒ හින්දා මම මේකෙන් තුඩක් දවසට බොනවා. ඊට පස්සේ මම ඊළඟට කරන ස්ටෙප් එක තමයි මම කිව්වනේ ඔයාලට මම පැය දෙකක් එක්සර්සයිස් කරනවා කියලා. ඉතින් මම වර්ක්අවුට් කරන YouTube channel එකේ නම මේ උඩින් දාන්නම්. ඔයාලට බලන්න පුළුවන්. මම ඒකේ තියෙන වර්ක්අවුට්ස් තමයි කරන්නේ. හරියටම පැය දෙකක්. හැබැයි ඩේලි කරනවා මම ඒක. බෑග්ග්‍රවුන්ඩ් සද්දේ මාර වැඩි නේද? ඒකට මොකක් හරි පිළියමක් ගන්න ඕන. නැත්තම් ඇහෙනවා අඩුයි නේද? يعني වටේ සද්දෙත් එක්ක පැහැදිලි මදිනේ. අපි මොකක් හරි කරමු ඒක. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක මං උදේට කන කෑම එක ගැන මම උදේට කනවා. හරිද? මම වෙනදට මේ සෑහෙන්න බත් කෑවා. හරිද? ඒ කියන්නේ බත් හැදි 3-4ක් වගේ කාලා තියෙනවා. සෑහෙන්න ලොකු බත් එකක් කනවා උදේට. ඒ වුණාට දැන් මම බත් ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. හරියටම යෝගට් කප් එකකින් එකක වගේ ප්‍රමාණයක් තමයි. හැබැයි මම මාළු වැඩිපුර අරගෙන එහෙම තමයි දැන් මම උදේට කන්නේ. හරිද? දවල්ටත් එහෙමයි. ඊට පස්සේ මම ආයේ රැයට කන්නේ නැහැ. මම හැමදාම 6න් පස්සේ කෑම අතාරිනවා. මේ මම උදේට දැන් බත් එක බෙදාගත්තා. හරිද?
ඉස්සර මම මේ ඉස්සර මට ඒ කියන්නේ බත් ගොඩාක් ඒ කියන්නේ මට ඒක නවත්ත ගන්න පුළුවන් වුණා. එක හැන්දක් කන එක ඒක දැන් ඒක මගම් පුරුදු වෙලා එහෙම අවුලක් නැහැ. මට ඒක දැන් මෙහෙම බත් නොකා ඉන්න පුළුවන් මට. මොකද මේ අනිත් දැන් ওই මාළු වැඩිපුර එහෙම ගන්නකොට බඩ පිරෙනවා. අනික දැන් ඒක පුරුදු වෙලා නිසා මේ මට දිගටම කරගෙන යන්න පුළුවන් අනිවාර්යයෙන්. දැන් මම ඒ කියන්නේ උදේට මේ විදිහටම කනවා බත් අඩු කරලා ඊට පස්සේ දවල්ටත් මේ විදිහටම කනවා බත් පොඩ්ඩක් අඩු කරලා ඊට පස්සේ රැයට මම කන්නේ නැහැ. මං කිව්වේ 6න් පස්සේ මම කණ එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. බලමු දිගටම කරලා මට හිතෙනවා ඇත්තටම දවස් 28න් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අන්න තියෙන්නේ. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. ඒ නිසා ඔයාලා දන්න ටිප්ස් තව මීට වඩා මේකට ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයගොල්ලන්ට. ඇත්තටම කෙට්ටු වෙනවා නම් තියෙන්න ඕන උත්සාහයයි කැපවීමයි තමයි මේ මට හැබැයි අර බත් අඩු කරලා කන එක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැන් අර එහෙම කරනකොට ඉබේම ඒකට පුරුදු වෙනවා. මම කලින් වීඩියෝ එකේ දැම්මා මේ මම දවසට 3 පාරක් කිරි බොනවා කිව්වනේ උදේටයි දවල්ටයි රැයටයි. ඉතින් මම දැන් ඒ කිරි බොන ප්‍රමාණයත් අඩු කරලා තියෙන්නේ. උදේට මම කිරි එකක් බොනවා. මට ඒක තාම එක කිරි එකයි බොන්නේ. මම ඊට අමතරව ආයේ කිරි බොන්නේ නැහැ. තාම මට හරියටම නවත්තන්න බැරුණා. ඒක මාර ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. කොහොම හරි නවත්තන්න ඕන කිරි බොන එක. ඉතින් මේ තව දෙයක් කියන්න ඕන කමෙන්ට් එක තිබ්බා මේ අර පැය 16ක් කන්න නැතුව ඉන්න ෆාස්ටිං මෙතඩ් එක ගැන. දැන් මම ඒක තමයි ෆලෝ කරන්නේ. මම ඒක ගැන වීඩියෝ සම්පූර්ණයෙන් බලලා බැලුවා. ඔයාලත් බලන්න. ඒක ඒ කියන්නේ ගොඩක් අයට රිසල්ට් තියෙන ක්‍රමයක් හින්දා මමත් දැන් ඒක තමයි ඒ කියන්නේ මම ඒ කියන්නේ පැය 16ක් කෙලිම කන්නේ නැතුව ඉන්නවා. ඇත්තටම මේ ගෙදර සද්දෙත් එක්ක මේ වීඩියෝ එක කරගන්න බැරි වෙනවානේ. මම ඒක නවත්තන්න නේ අද නවත්තන්නම් මම. මට බෑ හරි අමාරුයි වෙන තරම් ඉන්නේ. හැමදාම මං උදේට කසකසා වීදුරුවක් බොනවා. හරිද? වීදුරුවක් කියවට මං ගොඩක් හදාගෙන බොනවා. කියන්නේ එක හැන්දක් දාලා රෑට පෙගෙන්න තියලා තමයි උදේම බොන්නේ මේක. ඒකල මේක බීලා මං එක්සර්සයිස් කරන්න පටන් ගන්නවා පැය 2ක්. මේ තව දෙයක් තියෙනවා මේ කසකසා වෙනුවට මට ගන්න ඕන උනේ චියායට. හරිද? මේ ඒ වුණාට මේ බෙහෙත් බඩු කඩේ චියා තිබුණේ නැහැ. ඒ නිසා මම ආයෙම කසකසා වලට බැස්සා. මේ